අයියේ ඔව් මල්ලි. කොණ්ඩේ පිටක් කපාගන්න පුළුවන්ද? පරක් වෙලා තියෙන්නේ මේ පොඩි පාඩේට යන්න තියෙනවා. උලන්න එන්න. කට්ටියක් නැන්නේ කපලා දෙන්න ටක් ගලෙන්න. කොහොමද මල්ලි ඒතර කපන්න ඕන? අයියේ මම බැලුවාගේ මේ වටේ ටික පොඩ්ඩක් අඩු කරලා උඩින් තියෙ. අයියේ මල්ලි මේ මැෂින් එක සුද්ධ කරගන්න ගියා. කොහොමද කපන්න ඕන? අයියේ මම බැලුවාගේ මේ උඩින් අඩු කරලා දෙපැත්තෙන් පොඩ්ඩක් තියලා ඊට පස්සේ මේ ඔව් ඔව් මයි දාන්න කිව්වා. දැන් මාත් දැක්කේ ඉන්නේ එක. මම ටක් ගාලා අපල ගන්න. මගේ ආයෙත් ලයිට් එකේ නෑ. අයි පුඩ පරක් වෙලා තියෙන්නේ. කොහොමද කපන්න ඕන මල්ලි? අයි අපි වටෙන් අඩු කරලා උඩින් තියමු. එක්කවල ඉස්සරහට එන්නේ දැන් ආ සුබෙන් හෙල්ලම් කරනවා ඈ ටීම් එක ආසිරු ගන්නවා මේ අයි පරක් වෙලා තියෙන ටක්කර කම්මුද? කොහොමද කපන්න ඕනේ? දෙපැත්තෙන් අඩු කරලා උඩින් නෝට් එකකට වගේ තිබ්බොත් මාර ලස්සන හැදයක් තියෙයි නේද? බබා නෑ ඔව් කස්ලගේ ඉන්නේ යන පටු නෑ අහුල්ලා කියන්නකෝ ඔයා නැද්ද ඇයි හැරෙන්නේ අයියේ ඔව් මල්ලි මට පරක් වෙලා තියෙන්නේ හොදටම ටක් ගාලා දෙපැත්තෙන් අඩු කරලා උඩින් තියලා මොනවා හරි මගුලක් කපලා දෙන්න. අනේ මල්ලි බය වෙනවා මම ටක් ගාලා කපලා දෙන්න මේ වයිෆ් කතා කරන් පස්සේ මතක් වුණේ මම කෑවේ නෑ. එයා පැත්තේ කඩේට ගිහිල්ලා ටී එකක් ගාලා බඩට මොනවා හරි දාගෙන ඉන්න ඉස්සෙනික. තෝගේ ආච්චිට හාල් ගන්න පක්වා කියනනේ.